අයිබෝවන් ඔබ සියලු දෙනාම නැවත වතාවක් ඉනයිකෝස් පොඩ්කාස්ට් එකට අපි ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ අපි ලංකාවේ දේශපාලනය පොඩ්ඩක් කතා කරද්දී දැන් NPP ආණ්ඩුව බලයටපත් වෙලා මාස 3කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් අපි අද පොඩ්ඩක් හොයලා බලමු මේ NPP ආණ්ඩුව මේ මාස 3ක කාලය ඇතුළතදී අපි කරපු හොඳ වැඩ ගැන කතා කරා. නමුත් මොනවාද ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවෙන් වෙච්ච අඩුපාඩු මොනවාද? අපි කියනවා areas for improvements කියලා. මේ වැරදි අඩුපාඩු ටික හදාගත්තොත් තමයි ආණ්ඩුවට තව අවුරුදු 4ක් යන්න පුළුවන් ජනතා විශ්වාසය දිනාගෙන. ඉතින් අද මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා NPP ආණ්ඩුවේ තියෙන යම් අඩුපාඩු ජනතාව සෑහෙන ලොකු බලයක් දීලා මේ ආණ්ඩුව ගෙනල්ලා තියෙනවා. ඉතින් ජනතාව බලාගෙන ඉන්නවා මේ NPP ආණ්ඩුව දිහා. ඉතින් මොනවද මේ තියෙන අඩුපාඩු සහ ඒ වලින් මේ ජනතා විශ්වාසය නැති වෙන්න මොනවද බලපාලා තියෙන කරුණු කියලා අපි පොඩ්ඩක් ඉස්සරහට කතා කරගෙන යන්. ඉතින් ඔයගොල්ලෝ තාමත් ඉනයිකෝස් පොඩ්කාස්ට් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා channel එක subscribe කරන්න කියලා. ඉතින් අපි ඉස්සරහට කතා කරගෙන යමු. හොඳයි, ආණ්ඩුවේ තියෙන අඩුපාඩුකම් ගැන කතා කරන්න කලින් අපි කියන්න ඕනේ මේ NPP ආණ්ඩුව තමයි ලංකා ඉතිහාසයේ බිහිවෙච්ච ප්‍රගතිශීලීම ආණ්ඩුව. හොඳම ආණ්ඩුව. ඒක ගැන අපි කතා කරලා තියෙනවා. තව ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම හොඳ වැඩසටහන් ගණනාවක් මේ ආණ්ඩුව ක්‍රියාවට නගලා තියෙනවා සහ කරගෙන යනවා. ඒක ඔක්කොම හොඳයි. නමුත් අපි මේ අඩුපාඩුකම් ගැන කතා කරන්නේ මේ අඩුපාඩුකම් හදාගත්තොත් තමයි NPP ගවර්න්මන්ට් එකට ඉස්සරහට යන්න පුළුවන් ජනතා විශ්වාසය දිනාගෙන. ඉතින් මේ ආණ්ඩුව ගත්තොත් අපි බැලුවොත් ආර්ථික කළමනාකරණය පැත්තෙන් ගත්තොත් ගොඩක් අය මේ IMF එකෙන් එළියට යයි කියලා හිතුවට IMF එකත් බැලන්ස් කරගෙන ඉතාමත්ම හොඳ ගමනක් යනවා ආර්ථිකය පැත්තෙන්. ඊට අමතරව උතුරු නැගෙනහිර උතුරු දකුණු යා කරලා ඒ සමගිය ඇති කරන්න කරන වැඩපිළිවෙල, ඊට පස්සේ නීතිය හා සාමය ස්ථාපිත කරලා ඒ කරගෙන යන වැඩපිළිවෙල ආදී වශයෙන් විශේෂයෙන් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එක දෙන්න පුළුවන් ඒරියාස් ගණනාවක් තියෙනවා. රයිට්, ඒ නිසා අපි ඒක මුලින්ම මතක් කරලා පටන් ගන්න ඕනේ වැඩේ. අපි කලිනුත් මේ සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා ආණ්ඩුවේ වැඩ ගැන. නමුත් අපි මේ අඩුපාඩුකම් සම්බන්ධයෙන් කතා කරන්නේ මම කලින් කිව්වා වගේම අර හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ වගේ මේ ආණ්ඩුව ඉස්සරහටත් මේ අපි අද කතා කරන අඩුපාඩුකම් එක්ක ඉස්සරහට යනවා නම් ඒක ආණ්ඩුවට ලොකු බලපෑමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි ඒක වැදගත්. හොඳයි, අපි බලමු ආණ්ඩුවේ තියෙන අඩුපාඩුකම් මොනවාද කියලා. හොඳයි, පළවෙනි කාරණාව මම උදාහරණකින්ම ගන්නම්. රංගවල මහත්තයාගෙන්ම පටන් ගන්නවා. මොකද මේක මේ අර පෙරුම් පුරලා අවුරුදු 76කට පස්සේ බොහොම අමාරුවෙන් ආණ්ඩුවක් පටන් අරගෙන බලය ලබාගෙන මේ හොඳ ගමනක් වැදගත් ගමනක් යන්න පටන් ගනිද්දිම අර පුදන කොටම කාපියකා වගේ පාර්ලිමේන්තුවේ අශෝක රංගවල පිස්සු කෙලියා කතානායක විදිහට පත් කරාට පස්සේ ඒ වගේ වැදගත් අනතුරකටත් පත් කරාට පස්සේ එතුමගේ මේ ක්වොලිෆිකේෂන් එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා. එතකොට ඒකට මේ ආණ්ඩුව හැන්ඩල් කරපු විදිහ ගැන මධ්‍යස්ථ මතදරන ජනතාව පැත්තෙන් ප්‍රසාදයක් නැහැ. කතානායක වෙන්න කිසිම ක්වොලිෆිකේෂන් එකක් ඕනේ නැහැ තමයි. හැබැයි තමන් ආචාර්යවරයෙක් කියලා කියනවා නම් රංවලට එහෙම සර්ටිෆිකේට් එකක් ළඟ නැත්තම් එහෙම රංවල ඒක පාවිච්චි ඒ ටයිටල් එක පාවිච්චි කරන්නේ නැතුව ඉන්න තිබ්බා. අපි මේව ගැන ඉස්සර කතා කරලා තියෙනවා. එතකොට එහෙම කරලා අර කිරි කලේ දෝලා ඒකට ගොම බින්දුවක් දැම්මා වගේ රංවල නාටකයේ ක්‍රියාත්මක වුණා ආණ්ඩුව පටන් ගනිද්දිම. එතන ලොකු කළු පැල්ලමක් ආණ්ඩුවට ආවා. එතකොට ඒ ජනතාවගෙන් ආපු ප්‍රෙෂර් එකත් එක්ක ආණ්ඩුවට වුණා කතානායක කමෙන් රංවලව අස් කරගන්න. හැබැයි ඊට පස්සේ රංවල මොකද්ද කිව්වේ? රංවල කිව්වා නෑ යාට ඒක තියෙනවා. එයා ජපානයේ ගිහිල්ලා ඒක අරගෙන එනවා කියලා. විශේෂ ප්‍රකාශයක් කරමින් කිව්වේ. දැන් මං හිතන්නේ මාස 3ක් පැනලා තියෙනවා. මං හිතන්නේ ජපානයට පයින් ගියා නම් දැන් ගිහිල්ලා අරගෙන එන්නත් වෙලාව ඇති. එතකොට අශෝක රංවල නාටකය දැන් අශෝක රංවල තාම ඒ සර්ටිෆිකේට් එක හරියට පෙන්නලා නැහැ. එතකොට මේ ආචාර්යවරයෙක් කියලා ડોක්ටර් කෙනෙක් කියලා එයා ටයිටල් එක පාවිච්චි කරපු එක සදාචාරාත්මකව වැරදි. රයිට්, හරි, ඒකත් පාවිච්චි කරා කියලා කියන්නකෝ. එතකොට දැන් කතානායක වගේ හොඳ තනතුරකට පත්වෙච්චි
මේ රංවල ස්ටේට්මන්ට් එකක් දුන්නා නම් මම ජපානයට ගිහිල්ලා අරන් එනවා කියලා එයා දැන් මේ වෙද්දි ගෙනල්ලා එක පෙන්වන්න ඕනේ. එහෙම නැත්තම් කියන්න ඕනේ. ඒක ගේන්න විදිහක් නැහැ. හරි අවංකවම පිළිගත්තා නම් අර මේ ලාල් වගේ අවංකව පිළිගත්තා නම් මට ක්වොලිෆිකේෂන් නැහැ කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. ජනතාව ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි ජනතාව ප්‍රශ්න කරන්නේ හොරට ඒ විදිහට ටයිටල් දාලත් ඒක ඔප්පු කරගන්නත් බෑ. ඔප්පු කරගන්න බැරුව ඉන්නකොට ලොකු ටෝකුත් දෙනවා. ඊට පස්සේ කිව්වා මේ ඒ වගේ පාර්ලිමේන්තුවේ එහෙම මේ ක්වොලිෆිකේෂන් එහෙම මේක බලන්න සම්ප්‍රදායක් නැහැ. මේවා මේ නින්දිත වැඩ කියලා. ඊට පස්සේ ස්ටේට්මන්ට් එකකුත් දුන්නා. අර මම දැක්කා මොකක් හරි ඉන්ටර්විව් එකදී එහෙම කියනවා ඒවා නින්දිත වැඩ කියලා. ඒ වගේ ලොකු ටෝක් එකකුත් දුන්නා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව බලාගෙන ඉන්නවත් ජනතාව තාමත් ප්‍රශ්න කරනවා. ජනතාවට අමතක වෙලා නැහැ. ජනතාව බුද්ධිමත්. තාමත් ඒ සර්ටිෆිකට් එක ගෙනල්ලා ඒ ප්‍රශ්න ඉවර කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. අපි යෝජනා කරන්නේ ආණ්ඩුවට ඒ වගේ සදාචාර විරෝධීව ටයිටල් එකක් පාවිච්චි කරපු මිනිස්සෙක්ව ආණ්ඩුවේ ඇමතිකමෙන් මේ කතානායකකමෙන් අයින් කරාට ඒ වගේ දෙයක් කරලා තාම සර්ටිෆිකට් එක ගේන්න බැරි නම් පක්ෂය ඇතුලෙන් ඒගොල්ලන්ට මොකක් හරි පියවරක් ගන්න ඕනේ. මේක හැල්ලු වෙන්න දෙන්න එපා. මේක විශ්වාසය සම්බන්ධ ප්‍රශ්නයක්. මිනිස්සු විශ්වාසයෙන් තමයි ආණ්ඩුවට බලය දුන්නේ. එතකොට දැන් විපක්ෂයෙන් හෝල්සේල් කියනවා මේකේ ඉන්න හොර ඩිග්‍රීකාරයෝ, හොර ඉංජිනියර්ස්ලා, හොර ඩොක්ටර්ස්ලා කියලා ඔන්න දැන් මඩ අවලාදත් එනවා. දැන් ඔය අවලාද එන්නේ අර රංවල කරපු නාට්‍ය නිසා. එතකොට මේ වගේ මිනිස්සුන්ට ආණ්ඩුවෙන් ඇක්ෂන් ගන්න ඕනේ. ඒවා ඇක්ෂන් ගන්නකම් බලාගෙන ඉන්නවා. එතකොට තමන්ගේ පක්ෂය වුණත් ජනතාව බලාපොරොත්තු වෙනවා තමන්ගේ පක්ෂ කෙනෙක් වැරද්දක් කරත් NPP එකෙන් හරි තීරණ ගනී කියලා. එහෙම තමයි මේ පක්ෂයක් විදිහට ඊට කලින් විමල් වීරවංශලා පක්ෂයෙන් අයින් කරලා විමල්ලා වගේ හිටපු ප්‍රබලයෝ පක්ෂයෙන් අයින් කරන්න පුළුවන් නම් මේ අශෝක රංවල්ලා මහ ලොකු මිනිස්සු නෙවෙයි. අනිත් කාරණාව තමයි මේ ළඟදී මම හිතන්නේ ඊයේ හරි අද හරි ඊයේ හරි අර හේනගම ඉස්කෝලේකට ගිහිල්ලා ඉවරලා මේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල බලන්න ගිහිල්ලා එතන විශේෂ ආරාධිත අමුත්තා විදියට ගිහිල්ලා තියෙනවා. එතකොට අගමැතිතුමිය හරිනි කලින් කිව්ව පාර්ලිමේන්තුවේ කිසිම දේශපාලඥයෙක් කිසිම උත්සවයකට ගන්න එපා කියලා. එතකොට අගමැතිතුමිය එහෙම කියද්දි පක්ෂ මතයක තියෙද්දි ආණ්ඩුවේ මතය එහෙම තියෙද්දි රංවල ගිහිල්ලා ඉස්කෝලේකට දැන් මේ වගේ මේ අර ෆුල් ටෝස් දාලා දෙනවා විපක්ෂයට බැට් කරන්න කියලා සහ මේ මිනිස්සුන්ට මේ අර මේ අර එකක් කතා කරලා දැන් අගමැතිතුමිය කියනවා නම් මෙහෙම දේශපාලඥයෝ ඉස්කෝලේට යන්න එපා කියලා මේක කමියුනිකේෂන් එකක් නැද්ද ආණ්ඩුවේ කොහෙවත්? ඒක අඩුම ගානේ ඉන්න පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ටවත් ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වල කොපියක්වත් යන්නේ නැද්ද? WhatsApp group එකක ෂෙයා වෙන්නේ නැද්ද? මේ මිනිස්සු මේවා දන්නේ නැද්ද? නිකන් ආතබූත නැතුව අර මැරිලා ඉපදිලා වගේ ආණ්ඩුව කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. ආණ්ඩුවේ මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. ආණ්ඩුවේ තියෙන ආකල්පය මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙන් කොහෙන් හරි මතුවෙනවා. මේ මිනිස්සුන්ට ඇක්ෂන් එකක් ගන්න ඕනේ. එහෙම නැතුව මේ ගමන ඉස්සරහට යන්න බෑ. මොකද මේ මිනිස්සු තමයි මේ ආණ්ඩුව විනාශ කරන්නේ. ඉතින් ඒ පිළිබඳව ආණ්ඩුවේ එක දුර්වලකමක් අපි දකිනවා. තමන්ගේ පැත්තේ වුණත් ඒ කරලා තියෙන දේවල් වලට ඒ එල්ල වෙන චෝදනා වලට හරියම උත්තරයක් දෙන්නේ නැහැ. හරියම ඇක්ෂන් එකක් ගන්න නැහැ. ඒක පළවෙනි දුර්වලකම විදියට මම දකිනවා. හොඳයි දෙවැනි කාරණාව තමයි මේ පොලිස්පති කෝලම. දැන් මේ පොලිස්පතිතුමාගේ ප්‍රශ්නය අත්අඩංගුවට ගන්න නැතුව දැන් සති දෙකක් විතර වගේ වෙනවා. අද 2025 මාර්තු මාසේ 12 වෙනිදා දැන් ටොරොන්ටෝ වෙලාව හවස 4:00යි මේ වෙනකන් පොලිස්පතිව අත්අඩංගුවට අරගෙන නැහැ. දැන්ට සති දෙකක් ගත වෙලා තියෙනවා. එතකොට මේ වගේ චූදිතයන් අත්අඩංගුවට ගන්න කියලා උසාවියෙන් නියෝග ආවහම මේ දැන් චූදිතයෝ ගිහිල්ලා හැංගෙනවා. අපරාධකාරයෝ හැංගෙනවා. දැන් ගණේමුල්ල සංජීව ඝාතනයේ අර සෙව්වන්දි තාම අත්අඩංගුවට අරගෙන නැහැ. හරි අපි කියමු ඒක fair enough කියලා. ඒගොල්ලන්ගේ ජාලයක් තියෙනවා, ඒගොල්ලන්ගේ කනෙක්ෂන් තියෙනවා. ටක් ගාලා මර්ඩර් එක දුන්නා. අපි හිතමු ඉන්දියාවට පැන්නා, කොහෙට හරි ගියා. රයිට් ඒකත් එක්ස්කියුස් යන්නේ මේ අපි හිතමු අපරාධකාරයෝ එහෙමයි කියලා. නමුත් රටේ පොලිස්පතිට හැංගිලා ඉන්න පුළුවන්ද මෙහෙම සති දෙකක් රටේ? එතකොට මේ ආණ්ඩුවෙන් මොකද්ද ගත්ත ඇක්ෂන් එක? හොයනවා කියලා කියනවා. හැබැයි සමාජය ඇතුලේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා මේ පොලිස්පතිට මෙහෙම ඉන්න බෑ සති දෙකක් හැංගිලා. අනිවාර්යෙන් දේශපාලන රැකවරණ තියෙන්න ඕනේ කියලා. එතකොට විශේෂයෙන් ඊයේ තිබුණ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අහනවා නලින්දගෙන් මේ දැන් කතාබහක් ඇති වෙලා තියෙනවා මේ
පොලිස්පතිතුමා හැංගිලා ඉන්නේ ටිරාන් නලස්ගේ ගෙදර කියලා. එතකොට ටිරාන් නලස්ගේ ගේ සර්ච් කරාද කියලා. එතකොට දැන් නලින්ද නිකන් අර ගල් වෙලා වගේ ඒ කිසි දෙයකට හරියට උත්තර දෙන්නේ නැහැ. රයිට් අඩුම ගානේ නලින්ද ටිරාන් නලස්ගේ නම තමන්ගේ උත්තරවල භාවිතා කරන්න නැතුව ඉන්න තරම් පරිස්සම් වුණා. දැන් අපි අහන්නේ මොකද්ද තියෙන බය? දැන් මිනිස්සු මෙච්චර කියනවා ඉන්ෆර්මේෂන් තියෙනවා මම දැක්ක රංජන් රාමනායකත් කියලා තියෙනවා ගොඩක් මේ වගේ කතා බහකට ලක් වෙලා තියෙනවා. ඉතින් එහෙම දැන් මේ ඉන්ෆර්මේෂන්ස් තියෙද්දිත් ටිරාන් නලස්ගේ ගෙදර ගිහලා සර්ච් කරන්නේ නැත්තේ ඇයි? රයිට් මම දැක්ක දාලා තියෙනවා මේ FB එකේ පෝස්ට් එකක්. ඒකේ කියලා තියෙනවා දැන් ආණ්ඩුව සූදානම් වෙනවා මේ ප්‍රබලයෙක්ගේ ගයක් සර්ච් කරන්න කියලා. එතකොට ඒ සර්ච් කරනවා නම් ඒවා කලින් කීයද කරන්නේ? රයිට් මේ ආදි වශයෙන් මේ ආණ්ඩුවට හැකියාව ලැබිලා නැහැ මේ සම්බන්ධයෙන් හරියට ට්‍රාන්ස්පේරන්ට් උත්තරයක් ලබා දෙන්න. අපි ඒක පැහැදිලිව කියන්න ඕනේ. මොකද මේ NPP ආණ්ඩුව ඒක විශේෂයෙන් JVP එකත් එක්ක ටිරාන් නලස්ගේ තිබුණ සම්බන්ධකම් ගැන පහුගිය කාලෙත් කතා වුණා. එතකොට දැන් ඒක මේ ඇත්තක්ද වෙන්නේ? ටිරාන් නලස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කවදා හරි දවසක නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා අපි බලන් ඉන්නවා. එයා ඒ දේවල් වලට සම්බන්ධ නම් රයිට්. එතකොට මෙහෙම කතා බහ යද්දී මේ පොලිස්පති වගේ කෙනෙක් අත්අඩංගුවට බැරුව මෙහෙම දඟලනවා නම් ආණ්ඩුව ඒක හරි කළු පැල්ලමක් ආණ්ඩුවට. විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වුණත් එච්චරයි. පොලිස්පති පැනලා ගියේ ඒක වෙනම කතාවක්. ඒ මිනිස්සු ගැන අපි කලින් ඉඳලා දන්නවා. ඒ මිනිස්සු කොච්චර මජර මිනිස්සුද කියලා. රයිට්. හැබැයි හැංගිලා ඉන්නකොට පොලිසියෙන් අල්ලගන්න බැරි නම් රයිට් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනිත් කතාව සුනිල් වටගල මහත්තයා එළිය ඇවිල්ලා කියනවා අපි දන්නවා දේශබන්දු කොහෙද හැංගිලා ඉන්නේ කියලා. ඉතින් ඕක ඇවිල්ලා මීඩියා වලට කී ඉන්න ඕනද? එහෙමනම් මේ අල්ලපන්කෝ ගිහිල්ලා. ඇයි අල්ලන්නේ නැත්තේ? මේ වගේ මිනිස්සු චූන් කරන්න එපා. මිනිස්සුන්ට මේ අර ආතල් දෙන්න එපා. අනිත් එක ඊට පස්සේ ඊළඟ දවසේ සුනිල් වටගල ආයෙ ඇවිල්ලා කියනවා මේ 60 වෙනි වගන්තිය අනුව දේශබන්දුගේ ඔක්කොම දේපල ටික අපිට මේ රාජසන්තක කරන්න පුළුවන් කියලා. ඒක මේ කවුරුත් ක්‍රියාත්මක කරලා නැති නීතියක්. හැම ඒ වගේ නීතියෙන් පලා යන අපරාධකාරයෙක්ගේ දේපල අත්අඩංගුවට මේ දේපල රාජසත්ත්වක කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට දැන් ඒගොල්ලෝ තමයි ආණ්ඩුව. ඕක කීකින්නේ මේ මීඩියා ඉස්සරහට ඇවිල්ලා 60 වෙනි වගන්තිය අරගෙන පොත් අරගෙන ඇවිල්ලා මේ පෙන්වන්න දෙයක් නැහැ. එහෙම නීතියක් තියෙනවනේ ඒක කරුණාකර ක්‍රියාත්මක කරන්න. මේ මිනිස්සුන්ට කිය ඉන්න නෙමෙයි ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ. ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ ඒව කරන්න. එතකොට මේ මිනිස්සු ආණ්ඩුවට බලය දුන්නේ මේ ආණ්ඩුව හිතපොත් නැති විදියට රයිට්. ඒගොල්ලෝ බලාපොරොත්තු උනේ මේ සීට් 130ක් විතර වගේ ඡන්දෙදි. නමුත් මිනිස්සු දුන්නා ඒ 130ක් ගන්නකො 159ක් කියලා 159ක් දුන්නා. 3න් 2ක පැහැදිලි බහුතරයක් තියෙනවා. විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයක් තියෙනවා. ඉතින් ඔච්චර බලයක් තියාගෙන මේ වගේ තීරණ ගන්න නැත්නම් ඊට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මිනිස්සුන් ඔච්චර බලයක් දුන්නේ මේ වගේ කෙලින් තීරණ ගන්න. රයිට්. ටිරාන් නලස්ට හරි නැත්නම් වෙන කාට හරි බය වෙලා හරි මොකක් හරි හේතුවකට හරි එහෙම අපරාධකාරයෝ රැකගෙන ඉන්න හරි දැනගෙන අත්අඩංගුවට නොගෙන ඉන්න හරි ඒව ගැන වැඩි ලොකු බලපෑමක් අර එහෙම ලොකු ප්‍රයොරිටි එකක් දෙන්න නැතුව ඉන්න හරි එයා බාර වෙනකම් බලන් ඉන්න හරි එහෙම නැත්නම් ආපහු රීට් එකකට ඇප්ලයි කරන්න මොකක් හරි රයිට්. එහෙම බලන් ඉන්න නෙමෙයි දීලා තියෙන්නේ තීරණ ගන්න. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුවේ. විශේෂයෙන්ම මම දැක්කා නලින්ද කොහොමද පච වෙන්නේ කියලා ඒ මාධ්‍ය සාකච්ඡාවේ ඔක්කොම වැරදි ටික කරනවා එක එක්කෙනා මේ NPP ආණ්ඩුවේ ඇමතිලා අන්තිමව නලින්ද තමයි උත්තර දෙන්න ඕනේ ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවේ. ඉතින් නලින්ද උනත් උත්තර දෙන විදිය අනුව පේනවා නලින්ද කොච්චර ප්‍රෙෂර් එකද ඉන්නේ කියලා. අනිත් එක නලින්දගේ සෑහෙන ඇරගන්ස් එකක් අපිට පේනවා ඒ උත්තර දෙද්දි. හරිම ඩෝන්ට් කෙයා නෑ ඒක කරයි නෑ ඒක වෙයි අපි ඒක බලනවා. හරි ඇරගන්ස් එකෙන් අර මේ හරි නිකන් මේ කියන්නේ බොඩි ලැන්ග්වේජ් එකෙන් තේරෙනවා ඒක. මොකද මම දැන් අපි සාමාන්‍යයෙන් බලනවා කැබිනට් තීරණ දැනුම් දීම මුල ඉඳලම NPP ආණ්ඩුවේ පළවෙනි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවෙ ඉඳලා අපි බලනවා රයිට්. මිනිස්සු බලනවා. එතකොට ඒගොල්ලන්ට තේරෙනවා අර මුලින් පළවෙනි මීටින් එකේ දෙකේ හිටපු නලින්ද නෙමෙයි දැන් ඉන්නේ. දැන් වෙන මිනිස්සෙක් ඉන්නේ. රයිට්. හරිම ඇරගන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ. දෙන්න උත්තර නැහැ. දෙන්න උත්තර නැතුව හිර වෙනවා. එතකොට සමහරක් වෙලාවට මාධ්‍යවේදීන්ගේ පැත්තට පොඩි ඇඟිල්ලකුත් දික් වෙනවා. නිකන් මේක අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි ඇහුවා
අන්න ඒ වගේ නිකන් ඔය ඇරගන්ස් එකට එන්න එපා. මේ ආණ්ඩුව ඇරගන්ස් එකට එන්න එපා. මොකද ඒ මාධ්‍යවේදියෝ වුණත් ඒ හැමෝම අන්ඩර්ස්ටෑන්ඩින් එකකින් එන්නේ. එතකොට කලින් ආණ්ඩුවෙන් කරන්නේ නැහැ කියලා කියපු නිසා තමයි මේ ආණ්ඩුවට මිනිස්සු බලය දුන්නේ. මාධ්‍යවේදීනුත් එතන හිටියා. එතකොට ඒ මාධ්‍යවේදීන් අහන්නෙත් ඔය ජනතාවගේ ප්‍රශ්න, ජනතාවට දැවෙන ප්‍රශ්න. හැබැයි ආණ්ඩුව ඒ වලින් ඉස්සල යන්න උත්සාහ කරනවා නම් හරිම ඉන්ට්‍රස්ටින් වෙයි. තව ඉස්සරහට කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡා ගොඩක් දුරට ටෆ් වෙයි. ආණ්ඩුව ඒවට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඉතින් මේ ඇරගන්ස් එකයි මේ අර මේ බොඩි ලැන්ග්වේජ් එකයි පැත්තකින් තියලා හරියට රයිට් අපරාධකාරයෝ ටික හොයලා ඒ අදාළ ප්‍රශ්නවලට උත්තර ටික අරගෙන මාධ්‍ය සාකච්ඡාවලට එන්න ඕනේ. එහෙම නැතුව කිසිම දෙයක් නැතුව ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම ඊළඟ දවසේ කියන්නම් හරි මම ඒක දැනුවත් නැහැ හරි කියන්න ඕන නම් නලින් දෙතන්ට එන්න ඕනේ නැහැ. දැන් හරිනම් දැන්ට වැඩ බලන පොලිස්පතිව හරි මාධ්‍ය සාකච්ඡාවට කැඳවගෙන එන්න ඕනේ පොලිසිය සම්බන්ධයෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. තනියෙන් ඇවිල්ලා මම ඒක හරියට දන්නේ නැහැ තාම පරීක්ෂණ යනවා කියලා කිව්වට හරියන්නේ නැහැ. මිනිස්සු සැටිස් නැහැ. මොකද මිනිස්සු බලාගෙන ඉන්නවා මේවා දිහා. ඉතින් මම කියන්නේ ඒක NPP ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු තියෙනවා සෑහෙන්න. එතකොට මේ වගේ අපරාධකාරයෝ හරියට අල්ලලා ඒගොල්ලන්ට නීතිය සැමටම එක හා සමානම ක්‍රියාත්මක කරනවා කිව්වනම් ඒක ඒ විදිහට ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ කියන එක අපි දකිනවා. එතකොට ඒක සෑහෙන ලොකු දුර්වලතාවයක් ආණ්ඩුවේ මේ වෙද්දි තියෙන විශේෂයෙන් තමගේ කමියුනිකේෂන් පැත්තේ තියෙන දුර්වලතා ටිකයි ඊට අමතරව ඔය අපරාධකාරයෝ අල්ලන එකේ තියෙන දුර්වලතා ටිකයි මේ ටික හදාගත්තේ නැත්නම් ආණ්ඩුවට දිගු ගමනක් යන්න බැරි වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි ඊළඟ කාරණාව තමයි මේ ආණ්ඩුවේ එක්සිකියුෂන් එකේ ප්‍රශ්නයක් අපි දකිනවා. මේ ඇයි මම එහෙම කියන්නේ? ඇත්තටම දැන් මේ කාලෙන් කාලට මේගොල්ලෝ පොඩ්ඩක් අර මේ ලිස්ට් එකක් එළියට දැම්මනේ. විශේෂයෙන්ම මොකක් හරි ආණ්ඩුවෙන් ලිස්ට් එකක් එළියට දානවා. ඒක ගැන ලොකු කතාවක් ඇති වෙනවා. රයිට්? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු ඉස්සල්ලාම වාහන ලිස්ට් එකක් එළියට දැම්මා. මෙන්න පාවිච්චි කරපු වාහන මේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු අනිත් දේවල් වල අපි ඒව ඔක්ෂන් කරනවා. එහෙම කියලා අර මතකනේ ඔයගොල්ලන්ට ගෝල් ෆේස් එකේම පාක් කරලා ලොකු කතාවක් පටන් ගත්තා. එතකොට දැන් මම දැක්කා ඒකේ සමහරක් වාහන ඔක්ෂන් කරලා තියෙනවා පොඩි ප්‍රමාණයක්. ඉතුරු වාහන වලට උනේ මොකද්ද කියලා හරියට තාම කියලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ඉන්න නිලධාරීන්ට ඒවා දීලාද නැත්නම් ඒවා අපහු තව ඔක්ෂන් කරන්න තියෙනවද? ඒ සම්බන්ධයෙන් හරි පැහැදිලි මතයක් ප්‍රකාශ කරලා නැහැ. දැන් ඔය වාහන ප්‍රශ්නේ එහෙම අර පෙන්ඩින් එකක් විදිහට තියෙනවා. හරියට ඒකේ එන්ඩ් එකකට ගිහිල්ලා නැහැ සහ පළවෙනි සැරේ දෙසරේට පස්සේ ඊළඟට මොකද්ද උනේ කියන එක ගැන හරියටම එහෙම කමියුනිකේෂන් එකක් පාස් වෙලා නැහැ. එතකොට ඒක පෙන්ඩින්. ඊළඟට දෙවෙනි කාරණාව දැම්මා මේ චූන් කරන්න අපේ මිනිස්සු ටික මහින්ද මෙච්චර ලොකු ගේක ඉන්නවා වර්ග අඩි 30000ක ලොකු ගේක මේ දෙන්නෙක් විතරක් ඉන්නවා. මේක හරිම අපරාධයක්. එහෙම කියලා ඔන්න දැන් මහින්දව ගෙදරින් අයින් කරන්න ඕනේ කියලා එහෙම ලොකු මතයක් ගෙනාවා. දැන් මාස 2ක් ගත වෙලා තියෙනවා. දැන් තාම මහින්ද එතන ඉන්නවා. රයිට්? එතකොට මේ ආණ්ඩුව ඒක කිව්වේ ඇයි? එහෙම මේ ඕකේ ඉන්ෆර්මේෂන් එළියට දැම්මේ ඇයි? මොකද්ද පර්පස් එක? දැන් මහින්ද එච්චර ලොකු ගේක ඉන්නවා නම් එතනට ලොකු ගාණක් වියදම් කරලා තියෙනවා නම් සහ ඉදිරියටත් වියදම් වෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? දැන් මාස 2ක් එහෙනම් දැන් ඉස්සලාම කිව්වා මහින්දට ඔෆිෂියල් ලෙටර්ස් යවනවා කියලා. අයින් වෙන්න කියලා. දැන් මන් දන්නේ ලෙටර් එක යවලද කියලා. මං හිතන්නේ යවලා නැහැ. මම දැක්ක දාමලුත් කියනවා ඔෆිෂියලි ආණ්ඩුවෙන් අපි කිව්වොත් අපි සලකලා බලනවා කියලා. තාම ආණ්ඩුවෙන් ඒක කරලා නැහැ. එතකොට මේ ඉන්ෆර්මේෂන්ස් ටික එළියට දැම්මේ චූන් කරන්නද මිනිස්සුන්ව? ඒකට ලොකු කතාබහක් සෝෂල් මීඩියා ඇතුලේ ඇති වුණා. ඒක ගැන වාද කරගත්ත විවාද කරගත්ත සමහරක් අය යන්න ඕනේ කියලා කිව්වා, යවන්න ඕනේ කියලා කිව්වා, හෙන ගහපන් කියලා කිව්වා. සමහරක් අය නෑ මේ යුද්ධ ඉවර කරපු නායකයාට මේ ගේ තියෙන්න ඕනේ කියලා කිව්වා. ලොකු ඩිබේට් එකක් ගියා. එතකොට එහෙම ඩිබේට් එකක් ගිහිල්ලා දැන් මොකද ආණ්ඩුවේ ස්ථාවරය මේ සම්බන්ධයෙන්? මහින්දට ගේ දෙනවද? පොඩි ගේයක් දෙනවද?
එහෙම නැත්නම් ගෙයින් එළියට දානවද මොකක් හරි ඒක ඉවරයක් කරන්න මහින්දගේ ගෙදර ඉවරයක් කරන්න මහින්දට ඔය ගේ දෙනවා නම් දෙන්න රයිට් මොකද මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්ද දුන්නේ ඔය මහින්දගේ ගේ අරගෙන ඒකෙන් ඉතුරු කරන මාසෙට ඉතුරු කරන ලක්ෂ 45 ගණ්ඩ නෙමෙයි මේ ජනතාව ආණ්ඩුවට ඡන්ද දුන්නේ ඒ ඔය වගේ පොඩි සේවිංස් කරන්න නෙමෙයි ජනතාව ඡන්ද දුන්නේ ඒ නිසා මේ නිකන් අර ජනතාව මිනිස්සු චූන් කරන්න ඒ වගේ දේවල් කරන්න එපා. එතකොට අර ස්වාධීන මිනිස්සු ආණ්ඩුව ගැන කලකිරනවා ඇත්තරම. එතකොට මේ බහුතරයක් හිතනවා මේ ආණ්ඩුව නිකන් ලිස්ට් එළියට දානවා. එතනින් එහාට කිසි ඇක්ෂන් එකක් ගන්න නැහැ කියලා. එතකොට මහින්දගේ වැඩෙත් තාම එතන ඒ ගෙදර වැඩෙත් තාම පෙන්ඩිං. ඒගොල්ලෝ කිව්වා ඔය හිටපු ජනාධිපතිවරුන්ගේ අනිත් ඔය තියෙන බෙනිෆිට්ස් ටික අඩු කරන්න පනතක් ගේනවා කියලා. ඉක්මනින්ම ගේනවා කියලා කිව්වා. දැන් තාම මාස 3ක් ගිහිලා තියෙනවා. තාම එහෙම පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැහැ. ඉතින් ඒක ඉවර කරන්න. ඊට පස්සේ ආවා මේ හොඳම ඉන්ට්‍රස්ටින් ලිස්ට් එක ගිනියවි ළඟ තියාගත්ත ලිස්ට් එක. ඔන්න දැන් මොකට සෑහෙන ලොකු කතා බහක් ඇති වුණා. මෙන්න මේගොල්ලෝ මෙච්චර තියාගෙන ඉන්නවා. අරයටත් දීලා මෙයාටත් දීලා යෝෂිත ළඟ 7ක් තියෙනවා. එහෙම කියලා ගිනියවි ආපු බාර දෙන්න මාසක හරි කාමාරක හරි කාලයක් දුන්නා. එතකොට ඒක කාලෙද්දි ආපු ඒ කාලේ එක්ස්ටෙන්ඩ් කරා. ඊට පස්සේ මම දන්න විදිහට තව සැරයක් එක්ස්ටෙන්ඩ් කරා. ඒ කියන්නේ දෙපාරක් එක්ස්ටෙන්ඩ් කරා. කරලා ඒකේ ඩෙඩ්ලයින් එක ඉවර වුණා. එතකොට දැන් මම දන්න තරමට තොරතුරු තියෙනවා ඒව ගැන කතා කරලා තියෙනවා ඒ ගිනියවි තාම බාර දුන්නේ නැති පිරිසකුත් ඉන්නවා. එතකොට දැන් මොකද්ද මේ කරන්නේ? මොකක් හරි වැඩක් කරා නම් ඒකේ ඩෙඩ්ලයින් එකක් තිබුණා නම් ගිනියයි බාර දීලා නැත්තම් ඒගොල්ලන්ට එරෙහිව එක්ක නීතිය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒගොල්ලන් පොලිසියකට ගෙනල්ලා හරි මොකක් කරලා නීතිය තියෙනවනේ. ඒ කරලා ඒගොල්ලන් ගිනියවි අරගෙන නැවත මේක ඇසෙස්මන්ට් එකක් කරලා දෙන්න ඕන අයට ගිනියවි ටික දීලා නැති අයට දීලා ඕක ජනතාවට කමියුනිකේට් කරලා මෙන්න මෙච්චර අපි ගිනියවි ටිකක් ගත්තා. මෙන්න මෙයාගෙන් මෙච්චර ගත්තා. ඊට පස්සේ අපි ආපු මෙන්න මේ ගිනියවි මෙන්න මේගොල්ලන්ට බාර දුන්නා. අපි ලිස්ට් එක හැදුවා කියලා චැප්ටර් එක ක්ලෝස් කරන්න ඕනේ. දැන් කවුරුත් දන්නේ ඒකට මොකද උනේ කියලා. ගිනියවි බාර දුන්නේ කවුද කියලා දන්නේ නැහැ. බාර දුන්නේ නැත්තේ කවුද කියලා දන්නෙත් නැහැ. සහ ආණ්ඩුව ඒකට මොකද්ද කරන්න කියලා දන්නෙත් නැහැ. ඒක දැන් තාම අතගගා ඉන්නවා. ඊට පස්සේ දැම්මා මේ ජනාධිපති අරමුදල ලිස්ට් එකක්. ජනාධිපති අරමුදල ලිස්ට් එක දාලා ඉවරලා ඒකටත් ලොකු කතා බහක් ඇති වුණා. මිනිස්සු රණ්ඩු වුණා. මිනිස්සු හොඳ කිව්වා සමහරක් අයට නරක කිව්වා බැනගත්තා. පාර්ලිමේන්තුව චූන් වුණා. ඔන්න සතියක් විතර වගේ ඒ චූන් කරලා ඇදගත්තා. රයිට්. එතකොට ඒකේ දැන් ජනාධිපති අරමුදල කවුරු හරි අවභාවිතා කරලා තියෙනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවද? ඒක ගැන කතා බහ කරලා තියෙනවද? ඒක කොතනද ක්ලෝස් කරලා තියෙන්නේ? නිකන් ලිස්ට් එකක් දානවා. ඒක එතනින් එහාට නෑ. ඊට පස්සේ අර ගෙවල් අරගලය කාලේ ගෙවල් ගිනි තියපු മന്ത്രിලට දීලා තියෙනවනේ වන්දියක්. ඒක ලිස්ට් එක දැම්මනේ. මෙයා මෙච්චර ගණක් කරන් තියනවා. මෙයා මෙච්චර ගණක් කරන් තියනවා. එහෙම දැම්ම සමහරක් අය මේ ජනේලේ විතරක්ලු ගිනි අරගෙන තියෙන්නේ. හැබැයි මිලියන ගාණක් කරන් තියනවා. එහෙමත් කිව්වා පාර්ලිමේන්තුවේ. ඒතකොට ඒ වගේ අය ඉන්නවා කියලා. මේක මේ තනිකරම ඒ වන්දි ලබා දීම දේශපාලන උවමනාව මත රනිල් වික්‍රමසිංහ විසින් මැති ඇමතිවරු ටික බාගන්න දුන්න සල්ලි කියලා එහෙමත් කිව්වා. රයිට්. එතකොට එහෙම කිව්වනම් කවුරු හරි එහෙම දැන් ජනේලේ ගිනි ගත්තට මුළු ගේක සල්ලිම අරගෙන තියෙනවා. ඒක වංචාවක්නේ. එතකොට ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙනවද? දැන් මොකද්ද මේ ලිස්ට් එකේ තියෙන තත්ත්වය? මොකද්ද වෙලා තියෙන්නේ? කොතනද නැවතිලා තියෙන්නේ? රයිට්. එතකොට දැන් ඕක තමයි කියන්නේ මේ එක්සිකියුෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එකක් පටන් ගන්නවා මොකක් හරි දානවා ඒක ඉවරයක් නෑ. තව එකක් දානවා ඉවරයක් නෑ. එතකොට ඒක තමයි අපි කියන්නේ. එතකොට ලිස්ට් දානවා. ලිස්ට් දැම්මට ඒවල කිසිම ප්‍රගතියක් නෑ. ඒවා ක්ලෝස් වෙන්නේ නෑ. ඒව ගැන ෆලෝ අප් එකක් නෑ. මිනිස්සු ඇහුවත් ඒවට දැන් හරියට උත්තර දෙන්නේ නෑ. මොකක්ද උනේ කියලා දන්නේ නෑ. රයිට්. මේ ආදී වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔය ටික හදාගන්න බැයි. තව ඉස්සරහටත් මේ ලිස්ට් දාන්න ගියොත් නම් ඔය වගේ ලිස්ට් දාලා බොරුවට ඒව ගැන කිසිම දෙයක් කරන්න නැතුව හිටියොත් නම් අනිවාර්යෙන්ම ඕක විහිළුවක් බවට පත් වෙනවා. අනිත් එක දැන් හොඳට මතක තියාගන්න ඕනේ ආණ්ඩුව මේ ඔය ලිස්ට් දාන එකට දැන් ඔය JVP එකේ කෝ සෙට් එක 103 සෙට් එක හිටියට ඒගොල්ලෝ චූන් වුණාට අනිත් බහුතරයක් මිනිස්සු ඒ 103 ගොඩේ අය නෙවෙයිනේ ඡන්ද දුන්නේ NPP එකට බලයට එන්න. එතකොට මේ මිනිස්සු චූන් කරන්න ටිකක් අමාරුයි. රයිට්. මේ අපි කතා කරනවා මේ ආණ්ඩුවට ලොකු බලයක් හම්බුණා කියලා. හැබැයි මේ බලය හම්බෙලා තින්නේ කොහෙන්ද? ඒක ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. රයිට්.
අර සාම්ප්‍රදායක 3% JVP කට්ටිය නෙවෙයි ඊට අමතරව කොටාක් ලංකාවේ බහුතරයක් විවිධ පාර්ශවවල මිනිස්සු NPP එකට සහයෝගය දුන්නා. රයිට් වෙන පක්ෂවල හිටපු මිනිස්සු හැරිලා ස්වාධීන මිනිස්සු ඒ වෙලාවේ තිබ්බ හොඳම ඔප්ෂන් එක විදියට මිනිස්සු ඔක්කොම ඡන්දෙ දුන්නේ මේ බහුතරයක් JVP නොවන අය. ඒතකොට ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට අරගලයේ වෙලාවේ හිටපු ඒ මධ්‍යස්ථ මතධාරීන්ගෙන් අරගලය ක්‍රියාත්මක කරපු අයගෙන් බහුතරයක් NPP එකට ඡන්දෙ දුන්නා. ඒ කාලේ හැටියට ලක්ෂ 40ක් විතර වගේ එස්ටිමේට් කරලා තිබ්බා. මේ සැරේ ඡන්දෙද්දී ඒක ඊටත් වැඩි. එතකොට මේ අරගලයෙන් දේශපාලන විඥානය ගොඩනැගිච්ච මිනිස්සු ඉන්නේ. හරිද අර 103 අර ඔය ලිස් දැම්මාම චූන් වෙනවා ඇති 103. හැබැයි අනිත් මිනිස්සු චූන් වෙන්නේ නැහැ. අනිත් මිනිස්සු බලනවා ටික දවසක් පළවෙනි එකට දෙකට චූන් වෙයි. එතනින් එහාට චූන් වෙන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව ඒක කල්පනා කරන්න ඕනේ. රයිට් හරියට මොනවා හරි කරනවා නම් ඒක ඉවරයක් වෙන්න වැඩේ කරලා එක්සිකියුෂන් එක හරියට තියාගන්න ඒක අපි දකින ප්‍රධාන අඩුපාඩුවක් ආණ්ඩුවේ. අනිත් කාරණාව තමයි මේ ආණ්ඩුවේ පොඩි කමියුනිකේෂන් ඉෂුව එකක් තියෙනවා. අර උඩින් ගන්න තීරණ සමහරක් වෙලාවට පල්ලෙහාට කැස්කේඩ් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. එතන දැන් උඩින් ගන්න තීරණ සමහරක් වෙලාවට පල්ලෙහායේ දන්නේ නැහැ. උඩ තියෙන ඇම්බිෂන් එක දන්නේ නැහැ. රයිට් අනිත් එක මේ දෙයක් හරියට එක්ස්ප්ලেইন කරගන්න හරියට කමියුනිකේට් කරගන්න මෙන්න මේක වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා හරියට එක්ස්ප්ලেইন කරගන්න හරි අඩුයි කට්ටිය ආණ්ඩුවේ. දැන් අපි දැක්කා දැන් අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්නකොට පාර්ලිමේන්තුවේ සෑහෙන්න ගොඩක් දේවල් හොඳට කමියුනිකේට් වුණා. දැන් බිමල් රත්නායක නලින්ද එතකොට හරිනී ඔය කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ හොඳට පර්ෆෝම් කරනවා. නමුත් එතනින් එහාට කවුරුත් හරියට මේ කමියුනිකේට් කරන්නේ නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. මේ දැන් අපේ තෙල් ප්‍රශ්නය ආවනේ, තෙල් පොලිම ආවනේ. එතකොට ඇත්තටම CPC එකෙන් ඒ කරපු දේවල් ආණ්ඩුවෙන් ගත්ත තීරණ ඒවා නිවැරදි. මේකේ මේ මාෆියාවක් තියෙන්නේ කියලා ඒක හරියට දන්නවා නිවැරදි. ඒ ගත්ත තීරණ හරි. හැබැයි මේක කමියුනිකේට් කරගන්න බැරි වුණා ආණ්ඩුවට. ඒක තමයි ප්‍රධාන හේතුව මිනිස්සු පෝලිං වලට ගාල් වෙන්න. CPC එකේ චෙයාමන්ට හරියට මේක එක්ස්ප්ලেইন කරගන්න බැරි වුණා. මෙන්න මේගොල්ලෝ අපිට බෙදා හරින්නන්ගේ මේ අසාධාරණ ඉල්ලීමක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ. දැන් අපි මේක කතා කරා. මෙන්න මෙතන කෝට් කේස් එකක් තියෙනවා. මේ කතාව කියාගන්න බැරි වුණානේ. හොඳ වෙලාවට ආණ්ඩුවේ වාසනාවට අර පුබුදු ජාගොඩ ඇවිල්ලා ඒක හරියට කමියුනිකේට් කරා. එයා තමයි කතාව කිව්වේ හරියට. මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවෙන් ගත්ත තීරණය හරි. මෙතන මේ නීතියනුත් මෙහෙම උසාවි නියෝගයකුත් දීලා තිනවා. මේක කඩාකප්පල්කාරී වැඩක් කරන්නයි මේගොල්ලෝ හදන්නේ. මේක තමයි මේක පිටිපස්සේ තියෙන හේතුව කියලා හරියට කමියුනිකේට් කරේ පුබුදු ජාගොඩ. රයිට්. ඒතකොට ආණ්ඩුවෙන් කාටවත් ඒක කරගන්නත් බැරි වුණා ඒ වෙලාවේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. අනිත් එක විශේෂයෙන් කියන්න ඕනේ අර කීප දෙනෙක් ඉන්නවා මේ අර මයික් එකක් දැක්කහම වොයිස් කට් දෙන්න තෝ යන්නම බෑ. ඒගොල්ලෝ වොයිස් කට් දෙනවා. වොයිස් කට් දීලා හොඳටම නානවා. අපි මේ සම්බන්ධයෙන් කලිනුත් අපි කතා කරා. මේ අර කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ පොඩ්ඩක් බැඳලා දාන්න ඕනේ. එහෙම නැත්තම් ගියොත් නානවා. ඔය හැව ගේලා කට්ටියක් ඉන්නවා නාන කට්ටියක්. රයිට්. ඒ ඔයගොල්ලෝ දන්නවා මම මේ කවුද ගැනද කතා කරන්නේ කියලා. ඒගොල්ලන් පොඩ්ඩක් බැඳලා දාන්න ඕනේ. මොකද කට හැරියොත් විනාශයක්. රයිට්. වෙන මොනවා හරි බයිලයක් තමයි ගහන්නේ. ඒගොල්ලන්ව පොඩ්ඩක් බැඳලා දාන්න ඕනේ. ඒගොල්ලෝ හරියට ලයින් වෙන්නේ නැත්තම් ඒවට තීරණයක් ගන්න ඕනේ. මේ අර ඒ කමියුනිකේෂන් එක ඒ කොන්වර්සේෂන් එක ඒ ආණ්ඩුව ඇතුලේ යන්න ඕනේ. එහෙම නැත්තම් අර මම පොර කියලා හිතාගෙන මම තමයි ඇමති කියලා හිතාගෙන මෙහෙම මේ දකින මයික් එකට කතා කරන්න ගියොත් ආණ්ඩුව ලොකු අර්බුදයකට වැටෙනවා. එතකොට මම කියන්නේ මේ කමියුනිකේෂන් එක කියන එක ආණ්ඩුවේ දියුණු වෙන්න ඕනේ. මොකද ඒක පල්ලෙහා සමාජිකය දක්වා යන්න ඕනේ. එහෙම නැති වුණොත් සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ආණ්ඩුව සිලෙක්ට් කරගන්න ඕනේ කාටද එහෙම හරියට හොඳට මිනිස්සුන්ට දැනෙන්න කමියුනිකේට් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලන් ඉස්සරහට ගෙනල්ලා මේ අර ඒ කමියුනිකේෂන් පැරිය එක නැති කරලා හොඳ එළියට පේන්න හොඳ ෆේස් එකක් හදන්න වෙනවා ආණ්ඩුවට. එහෙම නැති වුණොත් ආණ්ඩුව ලෝක අමාරුවක වැටෙනවා. තව ඉස්සරහට යද්දී හැමෝම මේ උඩුගුරන්න පටන් ගත්තොත් තැන් වල ගිහිල්ලා අන්තිමටම මේ අනුර කුමාර මහත්තයාට තමයි ඕකේ ප්‍රශ්නේ වෙන්නේ. මොකද ඇත්තටම හැමෝම දැනගන්න ඕනේ NPP ආණ්ඩුවේ මේ අනුර කුමාරට තියෙන ආදරය නිසා තමයි මිනිස්සු බහුතරයක් ඡන්දෙ දුන්නේ. අනුරගේ කමියුනිකේෂන් එක නිසා තමයි ඡන්දෙ දුන්නේ.
අනුර හරියට තමන්ගේ දැක්ම එක්ස්ප්ලේන් කරපු නිසා තමයි ඡන්දේ දුන්නේ මිනිස්සු. ඔය ගොඩක් පාර්ලිමේන්තුව ඇවිල්ලා ඉන්න മന്ത്രിවරු 159 ගොඩක් දෙනෙක් අනුර කුමාර දිසානායක නිසා තමයි පාර්ලිමේන්තුවේ අද ඉන්නේ. ඒ නිසා අමතක කරන්න එපා මේ මිනිස්සු අපිට තමයි ඡන්දේ දුන්නේ කියලා. ඕගොල්ලන්ට නෙවෙයි දුන්නේ, ඇත්තටම අනුරට දුන්නේ. රයිට් සහ ඒ වැඩපිළිවෙලට දුන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ගොඩාක් ආඩම්බර වෙන්න එපා. මේ දැන් අපි ඇමතිවරු දැන් අපි නියෝජ්‍ය ඇමතිවරු සහ අපි මේ മന്ത്രിවරු කියලා ඕගොල්ලන්ට මිනිස්සු ඡන්දේ දුන්නේ පස්සේ. රයිට් ඉස්සල්ලාම අනුරට සහ ප්‍රතිපත්තිවලට තමයි මිනිස්සු ඡන්දේ දුන්නේ. නිසා හරියට කමියුනිකේෂන් එක තියාගත්තේ නැත්නම් මේ ආණ්ඩුව ලෝක අමාරුවක වැටෙනවා. ඒකත් එක්කම තව කාරණාවක් තියෙනවා. දැන් මේ මාස 3ක් ගත වෙලා තියෙනවා ආණ්ඩුවට. හැබැයි අපි දැක්කේ නැහැ පාර්ලිමේන්තුවට වැදගත් පනතක් ගේනවා. මොකද මේක හරිම වැදගත් කාරණාවක්. දැන් ඉතාමත්ම රටට වැදගත් හදිස්සියෙන් ගේන්න ඕන පනත් කීපයක් තියෙනවා. රයිට් NPP ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට අපි ආව ගමම් වෙනස් කරනවා කියපු දේවලුත් තියෙනවා. රයිට් ගොඩාක් විරෝධය පළ කරලා වෙනස් කරන්න ඕන පනත් තියෙනවා. ඒව ගැන ආණ්ඩුව දැනුවත්. හැබැයි ඒවා මේ පාර්ලිමේන්තුවට ගේනවා කියලා ඉවර වෙලා මේ තාම හරියට දැනෙන්නේ නැහැ. මොකද හරි හමන් වැදගත් පනතක් තාම පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. මොකද මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ඒ තමන්ට කරන්න ඕන වැඩ ටික ටට්ටක් ගාලා කරගන්න ඕනේ. රයිට් පනත් වෙනස් කරනවා නම් ඒ පනත් ටික වෙනස් කරගන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. ඒ නිසාම තමයි මිනිස්සු ඔය පනත් වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ කරන්න ඕන දේවල් ටික කරගන්න තමයි මෙච්චර මේ 159ක් දුන්නේ. ඒ නිසා මේ වැදගත් පනත් ටික ගේන්න පාර්ලිමේන්තුවට ඉක්මනටම ගේන්න. උදාහරණයක් කියන්නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. රයිට් එතකොට මේක NPP එක විපක්ෂයේ ඉන්නකොට සෑහෙන සද්දයක් දාපු පනතක්. මේක අපි ආපු ගමන් අහෝසි කරනවා. මේක මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් සෑහෙන මේ හියුමන් රයිට්ස් වයලේට් වෙනවා කියලා ලොකු සද්දයක් දැම්මා. හැබැයි දැන් බලයට ආවට පස්සේ ඒගොල්ලෝ කියනවා නෑ මේකත් තියාගන්න ඕනේ. මේක අපි මේක අහෝසි කරන්න ඕනේ. හැබැයි ඒ වෙනුවෙන් තව නීතියක් දැනට රටේ වෙන අපරාධ වලට තව නීතියක් තියෙන්න ඕනේ. ඒක ගෙනාවට පස්සේ අපි මේක අහෝසි කරන්නම් කියලා. fair enough. right දැනට ඇත්තටම මේ රටේ වෙන දේවල් එක්ක සහ මේ හොරු ටික කට්ටි පණිමින් ඉන්න නිසා සහ දැන් මේ ලෝක හොරු ටික කලබල වෙලා තියෙන නිසා හිරේ යන්න ලොකු දේවල් වෙන්න පුළුවන්. ඔය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වෙලාවේ තියෙන එක පැත්තකින් හොඳයි. හැබැයි ආණ්ඩුවෙන් කිව්වේ ඒකට අවශ්‍ය කරන නීතිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතම අවශ්‍ය නැහැ. ඊට අමතරව සාමාන්‍ය අපරාධකාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නීතියක් ගේනවා කියලානේ කිව්වේ. එතකොට ඒක ඉක්මනට පාර්ලිමේන්තුවට ගේන්න. ගෙනල්ලා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. ඒකෙන් ගොඩාක් අපේ රටේ human rights violate වෙලා තියෙනවා. එතකොට ඒක අහෝසි කරලා ඒ අවශ්‍ය කරන නීතිය ගේන්න දැන් මාස 3ක් ගිහිල්ලා තියෙනවා. දැන් ආණ්ඩුව කිව්වේ අපේ වැඩපිළිවෙළ වල ඔක්කොම සකස් කරලා තියෙන්නේ. අපි ඔක්කොම පනත් ටික කෙටුම්පත් කරලා තියෙන්නේ. එහෙමනේ කිව්වේ ඡන්දෙට කලින්. එතකොට දැන් එහෙම ඉදිරි කෙටුම්පත් කරලා තියෙනවා නම් පාර්ලිමේන්තුවට කරුණාකරලා ගේන්න. වැදගත් පනත් ටික ගේන්න. දැන් ජනාධිපතිවරුන්ගේ බෙනිෆිට් අහෝසි කරන පනතක් තියෙනවා නම් ඒක ගේන්න. 159ක් ඉන්නවනේ ඔයගොල්ලන්ට. ගෙනාපු ගම සම්මතයි. ඔය ගැන කතා කරන්න දෙයක් නැහැ. එතකොට ඔය අධිකරණ ඇමති ඉන්නවා, ඔය කමිටු තියෙනවා, කට්ටිය ඉන්නවා, ඩ්‍රාෆ්ට් කරලා තියෙනවා නම් ඒක යවලා මේ අපි කියන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආපු ගමන් මේ මාස 3 වෙනස් කරන්න කියලා නෙමෙයිනේ. අපි කියන්නේ වැදගත් කෙටුම්පත් ටික පනත් ටික පාර්ලිමේන්තුවට ගේන්න. ඒව ගැන කතා කරන්න. පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු 76 සාපේ ගැන කතා කරලා වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ විපක්ෂයට බැනලා වැඩක් නැහැ. විපක්ෂයේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කර ඒගොල්ලන්ට මඩ ගගා වැඩක් නැහැ. ඕගොල්ලන්ට දැන් කරන්න වැඩක් තියෙනවා. විපක්ෂයේ වැඩක් නැහැනේ කොහොමත්. ඒගොල්ලන්ගේ තියෙන ආසන කීයද? 159න් ඕගොල්ලෝ ගෙනාපු ගමන් පනත් ටික සම්මතයි. එතකොට මේ අවුරුදු 76ක් තිස්සේ කරගන්න බැරි වුණු ජනතාවාදී පනත් ටික right ජනතාව ආරක්ෂා කරන්න රට ගොඩනගන්න ඕන කරන පනත් ටික දැන් ඕගොල්ලන්ට කඩිමුඩිය ගෙනල්ලා ඉවරයක් කරගන්න පුළුවන්. තව මේව ඇද ඉන්න එපා. දැන් මාස 3ක් ගියා. තව ටික දවසකින් මාස 6 වෙයි, අවුරුද්දක් වෙයි. මේ වගේ දේවල් කරන්නේ නැත්නම් අවුරුද්දක් විතර වගේ යද්දී මේ පොඩි ප්‍රශ්න ටිකකට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙයි. මොකද අපි පැහැදිලිවම කිව්වා මුලින් ඉඳලම සෑහෙන බලාපොරොත්තු කන්දරාවක් දීලා තමයි ජනතාවට මේ ආණ්ඩුව බලය ගත්තේ. මිනිස්සුන්ගේ අර
ලෙවල් එක සෑහෙන උඩ තියෙන්නේ. බායක සෑහෙන රේස් වෙලා තියෙන්නේ. මිනිස්සු බලාගෙන ඉන්නවා. මිනිස්සු තාම ආණ්ඩුවත් එක්ක ඉන්නවා. මිනිස්සු තාම ටොලරේට් කරනවා. මිනිස්සු තාම ආණ්ඩුවට chance එක දෙනවා. අපිත් ඔක්කොම දන්නවා ආණ්ඩු තාම මාස 3යි ගිහිල්ලා තියෙන්නේ මේ ඔක්කොම කරන්න බෑ එකපාර කියලා. හැබැයි ආණ්ඩුව යන මාවත අපිට පේන්න ඕනේ. මිනිස්සුන්ට පේන්න ඕනේ. මිනිස්සු ට්‍රස්ට් කරන්න ඕනේ. දැන් තෙල් පෝලිං ආපු වෙලාවේ මිනිස්සු ඒවා ඉවසුවා. මිනිස්සු ඒවා අර අපේ මේ අර බත් කන මේ හරක් ටික නම් පෝලිං වලට ගියා. හරිද? ඒක වෙනම කතාවක්. මේ හැබැයි බහුතර මිනිස්සු ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරා. රයිට්? මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආණ්ඩුවට chance එකක් දුන්නා. දැන් තෙල් මිල අඩුවෙන් නෑනේ මේ හැම දැන් පහුගිය මාස ටිකේම. දැන් තාම මිනිස්සු ඒ ගැන ලොකුවට කතා කරන්නේ නෑ. රයිට්? එතකොට කංචනට තෙල් වලින් මේ එක ලීටරයකින්ද කොහෙද බෙනිෆිට් එකක් ගියා කියලා කිව්වනේ. එතකොට දැන් ඒකත් මිනිස්සු අමතක කරලා රයිට් ආණ්ඩුව කමක් නැහැ ඒක එහෙනම් මේ වැරදිලා වෙන්න ඇති කියන්න ඇත්තේ කියලා එහෙම හිතලත් ඔය දැන් තෙල් ප්‍රයිස් එක අඩු නැතත් පෙට්‍රල් ඩීසල් හැම මාසෙම මුල අඩු නැතත් මිනිස්සු ලොකුවට තාම මුකුත් කියන්නේ නැහැ. හැබැයි ජනතාවගේ විශ්වාසය නැති වෙන විදියට වැඩ කරොත් සහ ජනතාව නිකන් අන්දන්න හැදුවොත් ලිස්ට් ගෙනල්ලා චූන් කරන්න හැදුවොත් රයිට් ඒව ඉස්සරහට කරගෙන යන්න ටිකක් අමාරු වෙනවා. මොකද ජනතාව මං කිව්ව විදියට බුද්ධිමත්. රයිට් අන්දන්න බෑ. මිනිස්සු තාම ටොලරේට් කරනවා. ඒ අවස්ථාව ආණ්ඩුවට දෙනවා. තව සහාය දෙන්න බලාගෙන ඉන්නවා. දැන් ප්‍රාදේශ සභා මැතිවරණයක් එනවා. ඒකෙත් මාලිමාව අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. තවදුරටත් බලයක් දෙයි ආණ්ඩුවට ශක්තිමත් කරලා දෙයි ප්‍රාදේශ සභා ටිකත් රයිට්. එතකොට මේ ආයි ආණ්ඩුවට ගන්න දෙයක් නැහැ. සියල්ලම දැන් අතේ තියෙන. දැන් ප්ලේ කරන්න තියෙන්නේ. රයිට්. කෙලින් තීරණ ගන්න බැරි නම් කෙලින් ඒ තීරණ ක්‍රියාත්මක කරන්න බැරි නම් තරාතිරම නොබලා දඬුවම් කරන්න බැරි නම් ඒවා ඩ්‍රැග් වෙනවා නම් තව ඉස්සරහට ඒවා පස්සට යනවා නම් ජනතාවට එක තැනක් වෙනවා ඒව ටොලරේට් කරන්න. ඉතින් තාම මේ ලෙවල් එකට ඇවිල්ලා නැහැ. තව කල් තියෙනවා. අපි මේ මුලින්ම ආණ්ඩුවට පොඩක් අනතුරුවංග වන්නේ ලොකු බලාපොරොත්තු ගොඩක් මිනිස්සුන්ගේ හිතේ තියෙනවා. ඒව නැති වෙන තැනට කරුණාකරලා වැඩ කරන්න එපා. එහෙම නැති වුණොත් ජනතා විශ්වාසය බිඳුනොත් ආණ්ඩුවට අර ගෝටට වෙච්ච දේ තමයි වෙන්නේ. රයිට්? මොකද මිනිස්සු බුද්ධිමත්. රයිට්? ඒකත් එක්ක ව්‍යවස්ථාව ගැන කතා කරන නිසා මම කියන්නේ ඉක්මනටම ව්‍යවස්ථාව වෙනස් කරන එකත් අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන එකත් ආණ්ඩුව කටයුතු කරගෙන යන්න ඕනේ. ඒකට අපි කාලය ලබා දෙන්න ඕනේ. නමුත් දැන් ටික ටික ඒවා පටන් ගන්න ඕනේ. පළවෙනි අවුරුද්ද එකහමාර යද්දී ඕවා පොඩ්ඩක් ෆයිනලයිස් වෙලා එන්න ඕනේ. රයිට්? ව්‍යවස්ථාවක් එනවා කියලා මිනිස්සුන්ට දැනෙන්න ඕනේ. සමාජයෙන් ඒවට අවශ්‍ය කරන යෝජනා ටික ඇවිල්ලා ජනතාවාදී ව්‍යවස්ථාවක් හොඳ ව්‍යවස්ථාවක් රටට හදාගන්න ඕනේ. මේක තමයි අවස්ථාව. මේක පැහැර හරින්න එපා. ඉතින් අපිට ආණ්ඩුවට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ අර විශ්වාසය බිඳින දේවල් කරන්න එපා. මිනිස්සු ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක ඉන්නේ. ඒ විශ්වාසය බිඳවට ගන්න එපා. දැම්මම පොඩි දේවල් මේ පොඩි දේවල් ටික හදාගත්තොත් ආණ්ඩුවට ඉස්සරහට යන්න පුළුවන්. මොකද දැන් මේක මගේ මතය විතරක් නෙමෙයි මම මේ කතා කරේ මේ සෝෂල් මීඩියා ඇතුලේ සමාජය ඇතුලේ මිනිස්සු කතා බහ කරන දේවල් මිනිස්සු වාද විවාද කරගන්න දේවල් සහ අපිට දැනෙන දේවල් අපි එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් මේ හැම එකක් එක්කම තමයි මම මේ කතා කරේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුවට පහර ගහන්නවත් ආණ්ඩුව බලයට ආවට පස්සේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නවත් එහෙම කාරණා නෙමෙයි. මොකද මේවා මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න. අපේ යාළුවෝ අපිත් එක්ක කතා කරද්දි දේශපාලනය කතා කරද්දි මේවා මිනිස්සු කියන කතා ඒවල සත්‍යතාවයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ওই කාරණා ටික තමයි මට විශේෂයෙන්ම සඳහන් කරන්න උවමනාව තිබුණේ අද දවසේ. අපි හොඳට ඔබ්සර්ව් කරගෙන ඉන්නවා ඉස්සරහට ආණ්ඩුව කොහොමද කොයි මාර්ගෙද යන්නේ කියලා. මම හිතන්නේ මේ වගේ ක්‍රිටිසිසම් එකක් දෙන එක තමයි මම හිතන්නේ ස්වාධීන පුරවැසියෙක්ගේ යුතුයකම වෙන්නේ. මොකද මොන ආණ්ඩුවක් ආවත් හරි දෙයට හරි කියන්නයි වැරදි දෙයට වැරදි කියන්නයි පුරවැසියා ඒක හරියට කරනවා නම් මම හිතන්නේ රටක දේශපාලඥයන්ට පුරවැසියන්ව එහෙම ලේසියෙන් අන්දන්න බැරි වෙනවා ඉස්සරහදී. ඉතින් ওই ටික තමයි මට කතා කරන්න උවමනාව තිබුණේ කෙටියෙන්. ඉතින් මම අතට එහෙනම් නවතින්නම්. අපි ඉස්සරහටත් මේ වගේ එපිසෝඩ් එකකින් නැවත වාරයක් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. ඉක්මනටම ආපු සැරයක් එන්න.
ජය වේවා.